හෙලෝ කොහොමද? ඔන්න ඉතින් අද මං හදන දේත් එක්ක ඔයාලට ඔයාලගේ පොඩි කාලේ මතක් වෙයි. මටත් ඒ වගේම තමයි. ඉතින් ඉස්සර අම්මගෙන් කීයක් හරි අරගෙන ගිහිල්ලා ඉස්කෝලේ ඇරිලා එද්දි ඉතින් අපි බීම පැකට් අයිස් පලම් ඒ වගේ එක එක කෑම ජාති බීම ජාති කකා බිබී එන කාලයක් අපිට තිබුණා නේද? ඉතින් මං අද හදන්න යන්නේ ඵලුඩ අයිස්ක්‍රීම්. මම මේ එතනදී භාවිතා කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් සහ රෝස් සිරප්. කැමති නම් සීනි ඔයාලගේ රස අනුව සීනි චුට්ටකුත් එකතු කරන්න පුළුවන්. ඇත්තටම මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ වගේ රෝස් සිරප් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා මික්ස් කරලා මේ වගේ පොප්සිකල් අච්චු වලට දාලා දවසක් තියන්න ඇරලා ඊළඟ දවසේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. බලන්නකෝ කොච්චර ලේසිද, ඒ වගේම හරිම පිරිසිදුයි. ඔයාලගේ පොඩි බබාලට වුණත් ඔයාලට හදලා මේක දෙන්න පුළුවන්. ඒ වගේම මේකට ඔයාලට පළතුරු වර්ග බ්ලෙන්ඩ් කරලා කෝෆි මිල්ක් මික්ස් කරලා කැමති විදිහකට ඔයාලගේ රස අනුව මේක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ වතුර එකකට දාලා ඒක ගලව ගන්න ලේසි වෙන්න ඕන නිසා තමයි මම මේ වතුර එකට දාන්නේ. ඇත්තටම මං කාලා බලුවා හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. Thank you for watching. Bye.